Good morning කට්ටිය. ඉතින් අද ජූනි 4 ඉතින් නංගිගේ බර්ත්ඩේ එක හෙට. ඉතින් හෙට නිසා මේ නංගිට සර්ප්‍රයිස් එකක් තමයි කරන්න ඉන්නේ. නංගි කාලයක් තිස්සේ වීඩියෝ එකක් කියනවා ගෙදර. sorry මම voice එකක් නෙමෙයි උදේ පාන්දර නිසා. මේ මොකද නංගි වීඩියෝ එකක් කියනම තිස්සම නංගිට Dyson hair drop මොකක්ද මන් දන්නේ. ගර්ල්ස් තමයි දන්නේ. ඉතින් ඒකක් ඔයගොල්ලෝ කොහෙද තියන්නේ? ඔයගොල්ලෝ අරන් තියලා තියෙනවනේ මගේ බර්ත්ඩේ එකට කොහෙද අංගලා තියන්නේ කියලා. යා වීඩියෝ එකක් කියන හැමසම ඒක වීඩියෝ එක තමයි කියන්නේ. එයා දන්න කවදාවත් ඒක ගන්න නැහැ කියලා. අද වීඩියෝ එක කියන්නේ නිකන් අපි අවුස්සන්න. ඉතින් ඒ කොහෙද තියන්නේ? ඔයගොල්ලෝ අංගලා තියන එකද ඒක ගන්න හිටියේ කොහමත්. ඉතින් නංගි ආස නිසා ගන්න හිටියේ. හැබැයි ඒක නංගි දෙක බෑ. නංගි මේ ඒක අරගෙන ගෙදර අංගුව ඉතින් නංගි දන්නවා කොහෙද තියෙන එක නංගි කොහමද හොයා ගන්නවා. ඉතින් මම අන්තිම මොහොතේ නිකම්ම ඉඳලා නංගිගේ gift එක ගන්න යනවා කියලා. ඉතින් දැන් ලෑස්ති වෙලා අපි යන නංගිට gift එක ගන්න. ඉතින් shopping mall එකට යන්න ඕනේ. ඉතින් යන් ඒක ගන්න නංගිට මාර ආස වෙයි gift එක හම්බ වෙද්දි. ඉතින් යා දවසේ ගත කරන් මාත් එක්ක ඊට පස්සේ නංගිගේ surprise එක අන්තිමකම් බලන්න නංගිගේ emotion නංගිගේ reactions කොහොමද කියලා දන්නේ නැහැ. අන්තිමකම් බලන්න. ඉතින් subscribe කරන් bell icon කුඩු වෙනත් ගහන්න. යන්. Okay, අපි shopping mall එකට ආවා. La Défense කියන්නේ පැරිස් වල ලොකු shopping mall එකක්. ඉතින් අපි යන් Sephora shop එකේ තමයි ඒක තියෙන්නේ. ඉතින් දැන් යන් gift එක ගන්න. ඔබ වාගේ බොනි කොනිවසේ ගොඩයි පොඩි කාලේ මගේ ලෝකේ ඔන්න අපි Sephora එකට ඇවිල්ලා තියෙන්නේ. මේ Sephora එකේ නංගිට Dyson එකක් තමයි ගන්න තියෙන්නේ. කිව්වා වගේම. ඉතින් බලමු කොහෙද තියෙන්නේ කියලා. දැන් මාත් එක්ක යන්. හොයන්න Dyson එක කොහෙද තියෙන්නේ කියලා බලන්න. ගිලයි ගමු. මගේ ලෝකේ මිතුරේ ඔබයි ඒ කාලේ වද දුන්න හැටි මං දාගයි මං හින්දා දඬුවම්ද වින්දේ ඔබයි මගේ නංගි පහනයි මා ලෝකේ අරුතයි ජීවිතේ ඔබටයි මේ ගීතේ නංගි ආස ප්‍රොඩක්ට් එක. ඉතින් නංගි මේ ටිකේම කතා වෙන්නේ ඒ ගැන කිව්වා වගේම. ඒක තමයි බාන්නේ. ඉතින් නංගිට ඒක අරන් දෙමු. නංගිට ආස වෙයි කියලා හිතනවා. නංගි බර්ත්ඩේ එකට පොඩි නාද දෙන්න පුළුවන් නම් එච්චරයි. ඉතින් බලමු ඒක ගන්න. අරගෙන දැන් අපි යන් කෙෂර් එකට ඒක අරගෙන යන්. ඕන්න ගත්තා. මේක බර දකිද්දි ඒක තේරෙනවා මේ කොන්ද බාන්ඩයක් කියලා. කොන්ද ප්‍රොඩක්ට් එක තේරෙනවා. ඉතින් මේ වැඩ කරන එකෙන් විශ්වාසලා ताकि वो उनका प्रोडक्ट यार पूरा तेरा कराना पूरा है ये बारह है तुम बताती मारो बारह दया किसे है ये लगे के वाला बाबू नांगी रिएक्शन दे बाबू आंटी ने बनाने वीडियो का मगर नांगी रिएक्शन देगा इधर नांगी पूरा सब तो एक है यहाँ पे बनाने सब्सक्राइब कराने बेल आइकन को दबाना कहाँ न या ගත්තා බෑගේ විශාලයි පෙට්ටිය තරම විශාල බෑගේ මිදුලේ අතන ලංගෝ කවුද හැංගී උන්නා වගේ මොනවා කරන්නේ कंप्लेन ना की दन्ना कंप्लेन ना की दन्ना भी करो देवा ये shopping mall එකේ ඉතින් නංගිත් ආවා. ඉතින් අපිත් එක්ක යාළුවෙක් හිටියා ඩුබායි යන. එයාට බෑග් එක දුන්නා අරන් එන්න කියලා. නැත්නම් නංගි දන්නවා නංගිගේ gift එක කියලා. ඉතින් යා ඩුබායි නිසා නංගි හිතුවේ යා shopping කරලා යා බඩු ගත්තා කියලා. ඉතින් නංගිට කිසි දෙයක් තේරුන්නේ නැහැ. හොඳ වෙලාවට. ඔන්න ගෙදරට ආවන් පස්සේ ඉතින් යාළු කට්ටිය හිටියා. ඉතින් නංගි කට්ටියම කාඩ් ගන්න පටන් ගත්තා. කාඩ්ස් ගන්න. ඉතින් මම ඒ වෙලාවේ chance එක ගත්තා. මම wash එකක් දානවා වගේ. ඉතින් නංගි තේරුන්නේ නැහැ මම bathroom එකේ wash එකක් දානවා වගේ. මම tap එක on කරා. ඉතින් ඒක නංගි කිසි දෙයක් තේරෙන්නේ නැහැ. ඉතින් මම ඇතුලේ bathroom එකේ ඇතුලේ නංගියේ tag හිතුවා. ඉතින් මම බොහොම හිමින් කරේ බයෙන් කරේ සද්ද ඇහිද කියලා wrapping paper එකෙන්.
හිමීට පොඩ්ඩ ඒගොල්ලෝ ක්ලාස් කරලා ඉති මම මේම තමයි නංගි තෑග්ගේ හිතුවේ. ගොඩක් ස්ට්‍රෙස් වෙලා හිටියේ නංගිට මේක තේරෙයිද නැද්ද කියලා. ඉතින් කොහොම හරි කරගන්න පුළුවන් වුණා ලස්සන්ට. Happy birthday to चाहे जो तुम्हें पूरे दिल से मिलता है वो मुश्किल से ऐसा जो कोई कहीं है बस वो ही सब से हंसी है उस हाथ को तुम थाम लो वो मेहरबान कल हो न हो हर घड़ी बदल रही है रूप जिंदगी छाँव है कभी कभी है धूप जिंदगी हर पल यहाँ जी भर जियो Udah di sini. Ayo lah sekarang. Ini malah aku. Diri yang tadi itu kan. Happy birthday Rana. Thank you. Champagne lagi gitu udah. Happy birthday. Happy birthday. जिया को मेरे बांध ऐसे यार समझ के सुदु सिनी तुमल पिति बागे गिलिही अमट अति उदु सुंद दनिना तन पिति हम भीम प्रेम नोवे इन भीम प्रेम बगाई अभी पता आवागे ඉතින් 12ට නංගිට විශ් කළා කේක් කපලා තෑගි දීලා පස්සේ අපි පවුදා අපි ගියා රෙස්ටෝරන්ට් එකට ඉතින් නංගිත් එක්ක ඩිනර් ගන්න. ඉතින් දැන් මේ යන ගමන් කසින් නංගි ඉන්නවා. ඒ වගේම අපේ අම්මිත් ඉන්න පිටිපස්සේ. ඔන්න මේක තමයි රෙස්ටෝරන්ට් එක. මේක චයිනීස් රෙස්ටෝරන්ට් එකක්, බියුෆේ එකක්.
ඉතින් ඔතන අපි නංගිගේ සර්ප්‍රයිස් කේක් එක තියාගෙන ඉන්නවා. ඉතින් මේ රෙස්ටොරන්ට් එකට අපි කේක් එක දුන්නාම පස්සේ ඒගොල්ලෝ සර්ප්‍රයිස් විදියට කේක් එක අරන් එනවා. මෙතන ස්පීකර්ස් දාලා හැපි බර්ත්ඩේ කියලා මියුසික් එකක් දාලා. ඉතින් නංගි ඒක දන්නේ නැහැ. ඒක නංගිට සර්ප්‍රයිස් එකක්. ඉතින් අපි කේක් එක දුන්නා. දැන් ඉතින් අපි ඩිනර් ගන්නවා බිෆේ එක. අපි කෑවා. ඉතින් මොන්තරම් කන්න පුළුවන්. ඉතින් රැට උන්ට කන්න පුළුවන් වෙන්නේ දවල්ට ලොකුට කාලානේ මේ ආවේ. ඉතින් උන්ට බඩගින්න කට්ටිය මේ හිටියේ. ඉතින් බඩ පිරিলা පස්සේ නංගිට සර්ප්‍රයිස් එක එනවා කේක් එක. ඉතින් නංගි ඔය වගේ දේවල් ටිකක් ලැජ්ජ වෙන ඉක්මනට. ඉතින් ඔය වගේ පබ්ලික් ප්ලේසස් වල වගේ සර්ප්‍රයිස් කරද්දී ඉතින් ඔන්න නංගි දැන් සර්ප්‍රයිස් වුණා. කේක් එක ඒගොල්ලෝ අරන් එනවා ලස්සන්ට මියුසික් දාලා හැපි බර්ත්ඩේ මියුසික් එකක් එක්ක. ඉතින් ඔන්න දැන් අපි නංගිට විශ් කරනවා හැපි බර්ත්ඩේ කියලා. නංගිට මේ බර්ත්ඩේ එක අමතක වෙන්නේ නැති වෙයි ජීවිත කාලෙටම. මොකද නංගිට අන්තිමට MacBook එකත් හම්බුණා. නංගියේ 25 බර්ත්ඩේ එකට ඔන්න යා ආස කරන අයිටම්ස් දෙකක්ම හම්බ වුණා. ඉතින් thank you මෙච්චර නිකන් වීඩියෝ බලනවා නම් ඉතින් ඔයගොල්ලෝ සතුටු වෙන්නේ නැති කියලා හිතනවා. vlog එක බලලා ඉතින් ඔයගොල්ලෝ subscribe කරන්න නැත්නම් subscribe කරන්න, bell icon එක කුඩුනත් ගන්න. ඉතින් මේ වගේ vlogs ආස නම් comment section එකෙන් කියන්න. ඉතින් තව ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් පරිස්සමින් ඉන්න කට්ටිය. bye.